සෑම මිනිසෙක්ම ගැහැණියක්ම සහ දරුවෙකුම මරා දමන්න. 1818 වසරේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර රොබර්ට් බවුන්ඩ්රික් විසින් ඌව වෙල්ලස්සට එල්ල කළ මෙම මිලේච්ඡ නියෝගය පිටුපස සැඟවී ඇත්තේ අධිරාජ්‍යවාදීන්ට එරෙහිව හිස එසවූ අභීත සිංහල විරුවෙකුගේ අමරණීය කතාවයි. කවිකාර කටහඬකින් රාජකීය කවි මඩුව හැඩ කළ පඬිවරයෙක්. කෙසේනම් දේශයේ නිදහස වෙනුවෙන් ආයුධ අතටගත් විප්ලවවාදී බවට පත් වූයේ කෙසේද? බදුලු සිරගෙයින් පැන කැප්පැටි පොළ දිසාව පවා කැරැල්ලට එක්කොටගත් ඌව වෙල්ලස්සේ ගිනි පුළිඟුව වූ කිව්ලේ කෙතර මොහොට්ටාල. විරුවාණන්ගේ නොමැකෙන ඉතිහාසය අද අප බුද්ධ තීර්ථයෙන් ඔබ වෙතගෙන එන්නේ. ජාතියේ අභිමානය යලි සිහිපත් කරමිනි. වර්ෂ 1815 දී අත්සන් තැබූ ඓතිහාසික උඩරට ගිවිසුමින් පසුව සිංහල රාජ්‍ය බ්‍රිතාන්‍ය කිරීටය යටතට පත්විය. එහෙත් බ්‍රිතාන්‍යයන් විසින් පොරොන්දු කඩ කරමින් අත්තනෝමතික බදු පනත් සහ දරුණු පීඩනයක් ජනතාව මත පැටවූ විට ඊට එරෙහිව මුලින්ම හිස එසවුයේ ඌව වෙල්ලස්ස භූමියයි. 1817 මෙම විමුක්ති අරගලයේ පුරෝගාමී චරිතයේ ඌයේ හුදෙක් සටන්කාමියෙකුට වඩා පඬිවරයෙකු සහ කවියෙකු වූ කිව්ලේ ගෙදර මොහොට්ටාල විරුවන්ය. මීට වසර 207කට පෙර අධිරාජ්‍යවාදීන් විසින් එතුමාට මරණ දඬුවම නියම කරන ලැබුවේ නිදහස වෙනුවෙන් පෙනී සිටි දේශප්‍රේමියෙකුට එරෙහිව එල්ල කළ කුරිරු දඬුවමක් ලෙසිනි. එහෙත් එතුමාගේ නාමය අදටත් ඌව වෙල්ලස්ස ජන හදවත් තුළ අමරණීයව පවතී. වර්තමාන බදුල්ල දිස්ත්‍රික්කයේ වියලුව කන්ද කැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් කිව්ලේ ගෙදර ගම්මානය මොහොට්ටාලතුමාගේ ජන්ම භූමියයි. ජනප්‍රවාදයන්ට අනුව එතුමා බණ්ඩාර වැද්දාගේ පරපුරෙන් පැවතෙන බව සඳහන් වේ. මෙම පරපුර උඩරට රාජධානියේ ආරක්ෂාවට සහ පරිපාලනයට සම්බන්ධ වූ පෙබූ පරපුරක් ලෙස සැලකේ. කිව්ලේ ගෙදර මොහොට්ටාල යනු හුදෙක් සටන් ශිල්පයට පමණක් සීමා වූ අයෙක් නොවීය. එතුමා සිංහල, පාලි සහ සංස්කෘත භාෂා පිළිබඳ ගැඹුරින් හදාරා තිබූ මහා පඬිවරයෙකි. උඩරට රාජකීය කවිමඩුව නියෝජනය කළ එතුමා කිව්ලේ ගෙදර කවියා ලෙස ප්‍රසිද්ධියට පත්විය. එතුමාගේ කවිකාර හඬෙහි මිහිරියාව කෙතරම් දෙයක් කළ කාන්තාවන් පවා වශී වූ බව ජනප්‍රවාදවල කියවේ. මෙලෙස බුද්ධිමත් කලාකාමී පුජ්‍යලයෙකු අධිරාජ්‍යවාදී පීඩනය හමුවේ ආයුධට අතටගෙන විප්ලවවාදියෙකු වීම එදා පැවති පාලනයේ අසාධාරණය මනාව කියාපායි. ඌව වෙල්ලස්ස ජනතාව බ්‍රිතාන්‍යයන් විසින් පනවන ලද අසාධාරණ බදු සහ පීඩනය ක්‍රියාත්මක කිරීමේදී ඉංග්‍රීසින්ට ඔත්තු සැපයූ සහ දේශීය ජනතාව පීඩාවට පත් කළ කන්ද කැපූ උල්පත ගම්මහේ හෙවත් හජ්ජි මරික්කාල් ලෙස හැඳින්වෙන පුජ්‍යලයා ඝාතනය කිරීම කිව්ලේ ගෙදර මොහොට්ටාල අතින් සිදු වූ තීරණාත්මක සිදුවීමකි. මෙය හුදෙක් පුජ්‍යලික මිනිමැරුමක් නොව අධිරාජ්‍යවාදී පාලනයේ දේශීය ගැත්තන්ට එරෙහිව එල්ල කළ ප්‍රථම දේශපාලනික ප්‍රහාරය ලෙස ඉතිහාසඥයෝ සලකති. මෙම ක්‍රියාවෙන් මොහොට්ටාලතුමා බ්‍රිතාන්‍ය පාලනයට විවෘත අභියෝගයක් එල්ල කළේය. මෙම සිදුවීම හේතුවෙන් 1818 දී ඔහු අත්අඩංගුවටගෙන මහනුවරදී නඩු විභාගයකට ලක් කර පසුව බදුල්ලේ සිරගත කරන ලදී. එහෙත් 1817 දී වෙල්ලස්ස විමුක්ති අරගලය ආරම්භන විට සැබෑ දේශප්‍රේමියෙකු වූ මොහොට්ටාලතුමා බදුළු සිරගෙයින් නිර්භීතව පැනගොස් කැරලිකරුවන්ට එක්ව කැරැල්ලේ නායකත්වය බාරගත්තේය. අරගලේ නැවැත්වීම සඳහා වෙල්ලස්සේ ජනතාවට බලපෑම් කළ හැකි නායකයෙකු අවශ්‍යයි සිතූ බ්‍රිතාන්‍යයන් ඒ සඳහා මොනරවිල කැප්පැටි පොළ දිසාව යැවීය. එහෙත් කිව්ලේ ගෙදර මොහොට්ටාල වැන්නවුන් දැල්ලූ නිදහසේ ගිනි පුළුඟුව කෙතරම් පෙබල වීදයත් කැප්පැටි පොළ දිසාවද ඉංග්‍රීසීන් අතහැර ඔවුන්ට එරෙහිව කැරැල්ලට එක්විය. මෙය අරගලයේ ජාතික ස්වරූපය තහවුරු කළ තීරණාත්මක සිදුවීමක් විය. කිව්ලේ ගෙදර මොහොට්ටාලගේ නායකත්වය යටතේ කැරැල්ල වේගයෙන් පැතිරී ගියද බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර රොබර්ට් බවුන්ඩ්රික් විසින් අරගලයේ මැඩ පැවැත්වීම සඳහා අතිශය කුරිරු මර්ධන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළේය. ඉතිහාසයේ ඌව වෙල්ලස්සේ මස්වැද්දා ලෙස හැඳින්වෙන
බවුන්ඩ්‍රික්ගේ නියෝගය වූයේ සෑම මිනිසෙක්ම සෑම ගැහැණියක්ම සහ කිරිබොන කුඩා දරුවන් පවා මරා දමන්න යන්නයි. මෙම දැවෙන පොළොව හෙවත් ස්කෝච් අර්ත් ප්‍රතිපත්තිය යටතේ ගම්බිම් ගිනිවත් කිරීම, වෙල්යායවල් විනාශ කිරීම, වාරි පද්ධති කඩා දැමීම සහ සටන් පුහුණුව ලද අයගේ දන හිසට වෙඩි තබා අඩපණ කිරීම වැනි මිලේච්ඡ කියා සිදුවිය. මෙම මර්ධනය හමුවේ ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ ජනගහනයෙන් දසදහසකට අධික පිරිසක් මිය ගිය බවත්, ප්‍රදේශය සම්පූර්ණයෙන් පාළුවට ගිය බවත් ඉතිහාසයේ සඳහන් වේ. බ්‍රිතාන්‍යයන්ගේ දරුණු මර්ධනය හමුවේ අරගලය දුර්වල විය. අවසානයේදී කිව්ලේ ගෙදර මොහොට්ටාලතුමා පරුගල කන්දේ ගල් ගුහාවක සැඟව සිටියේදී දේශද්‍රෝහී ඔත්තුකරුවෙකුගේ පාවාදීමක් මත ඉංග්‍රීසින්ගේ අත්අඩංගුවට පත්විය. එසේ අත්අඩංගුවට ගැනීමෙන් පසු 1818 නොවැම්බර් 26 දින බදුල්ලේදී මාෂල් ලෝ හෙවත් යුද නීතිය යටතේ එතුමාට විරුද්ධව නඩු අසා මරණ දණ්ඩනය නියම විය. ඒ අනුව 1818 දෙසැම්බර් 18 වන දින බදුල්ලේදී කිව්ලේ ගෙදර මොහොට්ටාලතුමාව ඉංග්‍රීසින් විසින් එල්ලා මරා දමන ලදී. එතුමාගේ අවසාන මොහොත දක්වාම තම මව්බිම වෙනුවෙන් පෙනී සිටි අභීත දේශප්‍රේමියෙකු ලෙස එතුමා ඉතිහාසයට එක් විය. කිව්ලේ ගෙදර මොහොට්ටාලතුමන් මියගිය ජාතිය වෙනුවෙන් දිවිපිදූ වීරයෙකු ලෙසයි. එතුමාගේ අමරණීය සේවාවට උපහාරයක් ලෙස ඌව පළාතේ ජනතාව එතුමා මියගිය පසු පුංචි අලුත් බණ්ඩාර දෙවියෝ නමින් දේවත්වයට පත්කොට ඇදහීම ආරම්භ කළහ. අදටත් ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ ගැමියන් වගා කටයුතු ආරම්භ කිරීමට පෙර සහ විපත්වලදී මෙම දෙවියන් සිහිපත් කර පුද පූජා පවත්වති. වසර 200කට ආසන්න කාලයක් බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් රාජද්‍රෝහීන් ලෙස නම් කර තිබූ කිව්ලේ ගෙදර මොහොට්ටාල ඇතුළු 1818 විරුවන් 80 දෙනෙකු පමණ 2017 වසරේදී ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කළ විශේෂ ගැසට් නිවේදනයක් මගින් එම ලැයිස්තුවෙන් ඉවත් කර ජාතික වීරයන් ලෙස නම් කිරීමද ආඩම්බරයට කරුණකි. 1818 වසරේදී වැඩිම හානියක් සිදු වූයේ සහ වැඩිම ජීවිත පරිත්‍යාග කළේ ඌව වෙල්ලස්සේ ජනතාවයි. කිව්ලේ ගෙදර මොහොට්ටාල යනු එම අභිමානවත් ඉතිහාසයේ නොමැකෙන සලකුණකි. අද අප නිදහස් ජාතියක් ලෙස හිස ඔසවා සිටින්නේ කිව්ලේ ගෙදර මොහොට්ටාල වැනි වීරවරයින් ලේ ඇට මස් නහර මේ මිහිතලයට කැප කළ නිසාය. එතුමාගේ කතාව හුදෙක් ඉතිහාස කතාවක් නොව අසාධාරණය හමුවේ නැගී සිටීමටත් තම මව්බිම වෙනුවෙන් කැපවීමටත් අපට ආලෝකය සපයන අමරණීය ආදර්ශයකි. මෙවැනි තවත් ඓතිහාසික සත්‍යයන් සහ දැනුම සොයා ගැනීමට බුද්ධ තීර්ථ නාලිකාව සමග දිගටම හැඳී සිටින්න. ඒ වගේම මේ වීඩියෝ පිළිබඳ ඔබගේ අදහස් පහතින් කමින්ට් කරන්න වගේම channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ජාතියේ නිදහස වෙනුවෙන් දීපිතු සියලුම වීරවරයන්ට අපගේ හෘදයාංගම පෙනාමය වේවා. ස්තුතියි.